හායි නම්මායි උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර දාලා අදත් වෙනස්ම විදිහකට බිරියානි එකක් හැදුවා. මේක එග් බිරියානි එකක්. මෙන්න මේ දේවල් තමයි මේ බිරියානි එක හදන්න ඕනේ වෙන්නේ. මං අද ගන්නේ සම්බහාල්. ඉතින් මං හාල් ටික හොදලා විනාඩි 20ක් විතර වගේ මේක පෙඟෙන්න තියනවා. එතකොට අපේ සම්බහාල් ඇට ටික හොඳටම පිපෙනවා. ඒ අතරේ එක් පනීර් එක අපි ඔම්ලට් කරගන්න ඕනේ. චූටිවටම ලුණු චුට්ටක් කපලා කරපිංච කොළ දෙක තුනකුත් කපලා ඒකටම අපි ගන්න බිත්තර දෙකක් දාලා මේකට ලුණු කුඩි චුට්ටකුයි ගම්මිරිස් කුඩි චුට්ටකුයි දාලා ඔම්ලට් එක හදා ගන්න ඕනේ. මේක හොඳටම මික්ස් වුණාට පස්සේ අපි මේක වාෂ්පෙන් තඹ ගන්න ඕනේ. ප්ලාස්ටික් භාජනයක් නැතුව පුළුවන් නම් ඇලුමිනියම් වලින් තියෙන බොක්ස් වගේ තියෙන එකක් ගන්න. එතකොට අපිට මේක කොටු කපා ගන්නත් ලේසියිනේ. අපි ගන්න භාජනේ වටේටම බටර් චුට්ටක් ගාලා බිත්තර ටික දාලා මේක විනාඩි 20ක් විතර වගේ හුමාලෙන් තඹ ගන්න ඕනේ. මොකද මේකේ බටර් ගානේ අපිට මේක කෑලි කපද්දි ගලව ගන්න ලේසි නිසා. මගේ කලින් බිරියානි වීඩියෝ එකේ වතුර අඩුවෙන් තියලා තමයි 75ක් විතර බත් එක උයාගත්තේ. ඒත් මම මෙතනදී වතුර වැඩියෙන් තියලා වතුර පෙරලා අයින් කරනවා. අපේ කුළුබඩු ටිකක් දාලා වතුර වැඩියෙන් තියන 75ක් විතර වගේ වෙනකන් අපේ හාල් එක උයා ගන්න ඕනි. බිත්තර එකයි හාල් එකයි හැදෙන අතරේ අපි අනිත් දේවල් ටික ලෑස්ති කරගමු. අපි අපේ ලුණු ටික බැද ගන්න ඕනි. ඔයාලට ලුණු බදිද්දි තව දෙයක් කියන්න ඕනි. ලුණු ඔක්කොම එක සැරේ රන්වන් පාට වෙනකම් බලන් ඉන්න එපා. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලුණු රන්වන් පාට වේගෙනම එද්දි තෙල් එකෙන් අයින් කරගන්න ඕනි. මොකද මේ ලුණු එක බිමට ගත්තට පස්සෙත් ඒකේ තියෙන රස්නෙන් ලුණු එක රන්වන් පාට වෙන්න බැදෙනවා. අපි ඔක්කොම රන්වන් පාට වෙනකම් තිබ්බොතින් ලුණු එක කර වෙන්න බලනවා. බලන්නකෝ මම ඉස්සරෝම අයින් කරගත්ත ලුණු වලයි පස්සේ අයින් කරපු ලුණු වලයි තියෙන වෙනස. ඒ තෙල් එකෙම රටකජු, ග්‍රීන් පීස්, ප්ලම්ස් ටිකක් බෙදලා අරන් තියාගත්තා. ඔන්න මගේ බත් එකෙත් මම වතුර පෙරාගත්තා. ඔන්න මගේ පනීර් බිත්තර එකත් දැන් ලෑස්ති. ඊට පස්සේ මම ලස්සනට මේක කොටු කපා ගන්නවා. මේ බලන්නකෝ මේක නිකන් හරියට පුඩින් එකක් වගේ නේද? පනීර් එග්. මොකද කියන්නේ මේ විදිහට ඔයාලා බිරියානි එකක් හදන්නකෝ. ඒ චුට්ට මම පෑන් එකට තෙල් ටිකක් දාලා පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. මොකද එතකොට එග් එක සුදු පාටට නැතුව ලස්සනට රන්වන් පාටට තියෙනවනේ. ඒක හින්දා තමයි මේක බැදගත්තේ. ඒ ටික බැදලා පැත්තකින් තියාගෙන මම හදාගත්ත පිටිමෝලියත් හොඳටම තුනී කරලා රොටියක් හදලා තියාගන්නවා. ඊට පස්සේ අපි දැන් මේකේ ග්‍රේවි එක හදන්න ඕනේ. බටර් හරි ගිතෙල් හරි පොල් තෙල් හරි දාලා මේකටම රම්පෙ කොළ ටිකකුයි අපි කොටාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩියෙන් දාගන්න. ඊට පස්සේ ඒක චුට්ටක් ෆ්‍රයි වෙනකන් තියලා අපි අරන් තියාගත්ත ලුණු ටික දාලා ඒකටම අපේ කුළුබඩු ටිකක් දාලා මේක චුට්ටක් හොඳටම කරුගා ගන්න. තක්කාලි තියෙනවා නම් මේ වෙලාවේදී තක්කාලි ටිකක් බෙන්ඩර් කරලා මේකට දාගන්න. මම ගෙදර හදාගත්ත තක්කාලි සෝස් තිබුණ නිසා මම තක්කාලි සෝස් දාගත්තා. ඔයාලට පුළුවන් තක්කාලි ගෙඩි දෙකක් බෙන්ඩර් කරලා ඒ පල්ප් එක මේකට දාගන්න. සෝස් එකත් මේකට හොඳටම කලවම් වුණාට පස්සේ අපි ගන්න කර්ඩ් එක මේකට දාගන්න ඕනේ. ඔයාලට කර්ඩ් කන්න කැමති නැත්නම් මේකට යෝගට් දෙකක් හරි දාගන්න. අපේ කර්ඩ් එකත් හොඳටම කලවම් වෙද්දී මාරම සුවඳයි. ඒකටම අපි ගන්න මසාලා පවුඩරුයි, මිරිසුයි, කහ කුඩුයි, සරක්කු කුඩු ටිකයි දාලා හොඳටම කලවම් කරගන්න. ඊට පස්සේ රසායනෝ ලුණු ටිකකුයි අපි අර බෙදලා තියාගත්ත ලුණු තියෙනවනේ ඒකෙන් වැඩි ප්‍රමාණයක් මේ ග්‍රේවි එකට දාගන්න ඕනේ. එතකොට තමයි මේකේ තවත් රස වැඩි වෙන්නේ. මගේ ග්‍රේවි එක ගොඩක් උකු ගතිය වැඩි නිසා මම වතුර චුට්ටකුත් දාගත්තා. ඊට පස්සේ මේක හොඳටම කලවම් කරලා මෙහෙමම නිමෙන්න තියලා මේක බෙන්ඩර් කරගන්න ඕනේ. බෙන්ඩර් කරලා ඒ පල්ප් එක ආයෙත් අපේ භාජනයට දාලා චුට්ට වෙලාවක් කලවම් කරලා අර අපි හදලා තියාගත්ත පනීර් එග් කෑලි ටික තියෙනවනේ. ඒ කෑලි ටිකත් මේකට දාලා චුට්ටක් කලවම් කරන්නේ කෑලි කැඩෙන්නේ නැති වෙන්න. ඒකට ඩිම්ම කොත්තමල්ලි කොළ ටිකකුයි මිංචි කොළ දෙක තුනකුයි කඩලා දාලා මේක චුට්ටක් කලවම් කරලා පියනකින් වහලා විනාඩි 2ක් විතර වගේ තියාගන්න. එතකොට අපේ පනීර් බිත්තර කෑලි වලට හොඳට මේ ග්‍රේවි එක උරා ගන්නවා. මේ වෙලාවේදී බිරියානි එක ලේයර් කරන්න ඕනේව ඔක්කොම ටික ලෑස්ති කරලා තියාගන්න. ඔන්න මම ගත්ත මුට්ටියට කෙසල් කොලයක් අඩියට දාලා කලින් වගේම
ග්‍රේවි එකෙන් චුට්ටක් දාලා වීඩියෝ එකේ පෙන්නනවා වගේ ලේයර් කරගන්න තමයි තියෙන්නේ. මම ඉතින් ඒ විදිහ ඔයාලට කියලා දෙන්නේ නැහැ. වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඔයාලා ලේයර් කරගන්න. බිත්තරේ සම්පූර්ණයෙන්ම දාලා හදන බිරියානි එකනේ ඔයාලා හැමදාමත් දැකලා තියෙන්නේ. ඔයාලා හදලත් ඇත්තේ එහෙම. එතකොට ඔයාලට මේක දකිද්දි හිතෙන්න පුළුවන් මේක අමාරුයි කියලා. අමාරු නෑ. ඒත් මේ විදිහට බිත්තර පනීර් එක හදලා මේ විදිහට හදද්දි මේ බිරියානි එක මාරම රසයි. අන්තිම ලේයර් එක උඩිමුත් බිත්තර කෑලි 2-3ක් දාන්න ඉතුරු කරගන්න. ඊට පස්සේ මතක ඇතුව මේක උඩින් දාද්දි මිංචි කොළ ටිකුයි කොත්තමල්ලි කොළ ටිකුයි වැඩියෙන් ඉහා ගන්න. එතකොට ලස්සනයි වගේම සුවඳකුත් තියෙනවා රසකුත් තියෙනවා. අපේ බිරියානි එකේ ලේයර් ඔක්කොම ටික හදලා ඉවරුනාට පස්සේ අපි මේකට කලරින් චුට්ටකුත් දානවනේ. ඔයාලට පුළුවන් කලරින් වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් අරගෙන ඒකට කහ චුට්ටක් එකතු කරලා කහදීර උනත් මේකට දාන්න. මම ගෙදර තිබ්බ නිසා රතු පාට කලරින් එකමුයි කහ පාට කලරින් එකමුයි බින්දු කිහිපයක් මේකට දාගත්තා. ඔයාලට කලරින් නැති වුණත් ප්‍රශ්නයක් නෑ. මං කලින් හදපු චිකන් බිරියානි එක වගේම තමයි. ඊට පස්සේ අපේ රොටි මේක හොඳටම සීල් කරගන්න ඕනේ. රොටි සීල් කරලා ඇලුමිනියම් ෆොයිල් එකමුත් මේක හොඳටම සීල් කරගන්න. කලින් වීඩියෝ එකේදී යාළුවෙක් අහලා තිබුණා මේක ගෑස් එකේ මේ මුට්ටියේ තිබ්බොතින් අඩිය පිච්චෙයිද කියලා. එහෙමනම් වෙන්නේ නෑ. ඒත් ඔන්න ඔයාට මේ වීඩියෝ එක රොටි තැටියක් තියෙන ඒකට ඉතින් අපේ බිරියානි මුට්ටියේ තියෙන විනාඩි 30ක් විතර වගේ මේක මඳ ගින්නේ හොඳටම කුක් කරගන්න. එතකොට අපේ බත්තර ටික හරි ගානටම තැම්බෙනවා. චිකන් බිරියානි එක වගේම තමයි මේකෙත් උඩ තියෙන රොටිය කපද්දි මාරම සුවඳයි. අනිවාර්යයෙන්ම ඔන්න එග් බිරියානි කන්න කැමති ඔයාලා මෙන්න මේ විදිහට වෙනසක් කරලා බලන්නකෝ. මේකේ මේ තියෙන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. මොකද අරගෙන බිත්තර ගෙඩි ටික හොඳටම පේන්න තියෙනවා. ඒත් මේකේ තියෙන කෑලි මොනවද කියලා කාටවත් හිතා ගන්න බෑනේ. ඔන්න එහෙනම් මගේ පනීර් එග් බිරියානි එක ලෑස්ති. එහෙනම් ඉතින් දැන් රස බලන්න තමයි තියෙන්නේ.